ආයෙ කට් කරලා ගන්නවා. ඕක ගලවන්න ඉතින්. යන්නේ ඒක දාලා කරමු. ඒකද. Hi guys. කොහොමද ගොඩ කාලෙකින් රිවිව් එකක් ගෙන්න බැරුණා. බලමු අද ගෙනත් තියෙනවා චොක්ලට් යන නෙවෙයි. අපි ගෙනත් තියෙනවා බ්‍රෑන්ඩ් දෙකකින් බිස්කට් වර්ග දෙකක්. බලමු මොකක්ද කියලා. බ්‍රෑන්ඩ් දෙක මම ඉස්සරහම ඔයාලට පෙන්නලා ඉන්නම්. පොඩ්ඩක් ඉන්න. මේක තමයි බ්‍රෑන්ඩ් එක. හැමෝම කාලා තියෙන බ්‍රෑන්ඩ් එක මේක තමයි. ඉස්සරහම අපි මේක කරලා දෙන්නම්. මන්චි එක ගැන මැලිබන්. මේක ගහලා තියෙනවා ඔරිජිනල් චොක්ලට් පප් කියලා ගහලා තියෙනවා. මේක ඇවිල්ලා ග්‍රෑම් 200. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අරගේ පැකට් එක ගහලා තියෙන ඒක අඩංගු ද්‍රව්‍ය හදලා තියෙන ද්‍රව්‍ය එතකොට මිල එක්ස්පයර්ඩ් ඩේට් එක ඒ වගේ මේ අනිත් ඒ වගේ තියෙන ඒව දේවල් normally තියෙනවා. මේක නා අපිට රුපියල් 250. ඒ වගේම මේක ඇවිල්ලා මැලිබන් එකේ දෙකම එක සමානයි. මේකෙත් තියෙන්නේ ග්‍රෑම් 200ක්. මේකේ ග්‍රෑම් 200යි මේකේ ග්‍රෑම් 200යි. පැකට් දෙක අතින් ගත්තාම දෙකම එක වගේ. එතකොට මේකෙත් ගහලා තියෙනවා චොක්ලට් පප් කියලා ගහලා තියෙනවා. මැලිබන් යාලගේ සුපුරුදු ලාංඡනය මැලිබන් ඒක තියෙනවා. ඊට අමතරව මේකේ මිල අනම්මනම් එක්ස්පයර්ඩ් ඩේට් එක මේ පැත්තේ අපිට දැක ගන්න පුළුවන්. මේක රුපියල් 250යි. දෙකම එක මිල. ග්‍රෑම් 200යි දෙකම එක විදියට මේ බ්‍රෑන්ඩ් දෙකේම එකම විදියට තමයි පැකට් එක ඩිසයින් කරලා තියෙන්නේ. එක විදියට තමයි පැකට් ඩිසයින් කරලා තියෙන්නේ. හරි. කාලා බලන්න එක. හොඳයි. මොකක්ද? මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් කැඩලා මේකේ සීනි අනම්මනම් ඒත් ඇවරිලා තියෙනවා. එයාලගේ මැලිබන් ලාංඡනය මේකේ තියෙනවා. චොක්ලට් මේකක් පේනවා ඔයාලට. මේ චොක්ලට් ෆ්ලේවර් එක මේකේ තවරලා තියෙනවා. බලමු අපි මේක try කරලා. චොක්ලට් රස හොඳටම එනවා. සීනි රස නම් පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට මේ චොක්ලට් රසය හොඳට එනවා. බලමු. අපි අන්පැක් කරන්න දැන් මේක. දැන් මේ අපි කෑවනේ. අපි මේකත් කාලා දෙකට රිවිව් එකක් දෙමු. එතකොට බලමු මේක ඇවිල්ලා මේක අන්පැක් කරන්න යන්නේ. මෙන්න මෙතන මේ ආකාරයට මෙතන යාලගේ සුපුරුදු මේක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අන්පැක් කරන්න තියෙනවා. මේ බලන්න මෙයාලගේ බිස්කට් එක එච්චර වේදිලා නැහැ මේ ඔයාලගේ මේක හදන්න. මේ ඇවිල්ලා මේ මැලිබන් එක මේ ඇවිල්ලා මේ මැලිබන් එක බලන්න මේ පොඩ්ඩක් අර වේච්ච එකට මේ ඇවිල්ලා මන්චි එකේ ඒකට සුදු පාටයි. මේකට සාපේක්ෂව මේක වේලිලා අඩුයි. මේක අවුලක් නැහැ. මේක හොඳට චොක්ලට් පාටට මේක මේ පාට දෙක ඔයාලට පේනවා ඇති. පාට දෙක වෙනස් පේනවනේ. ඔයාලට පේනවා ඇති පාට දෙක වෙනස්. මේක සීනි ගතියක් නැහැ. මේක සීනි කැට තියෙනවා. මේකේ අඩුයි. බලමු අපි මේක දැන් අපි මේක try කරා. දැන් අපි මේක try කරලා බලමු. මේක බිස්කට් එක හරිය පොඩ්ඩක් තිතිරහක් යනවා. මේක බිස්කට් එක මාර ක්‍රිස්පි. ඒ වුණාට මේ හරියම රසයි. මේක තමයි මේ මට නම් සෙට් වෙන්නේ මන්චි එකේ චොක්ලට් පප් එක. මේක චොක්ලට් රස ගාන්න අරකේ කර වෙලා තියෙන ප්‍රමාණය වැඩි. මේක ගාන්න ෂේප් අවුලන්නේ. මේක අමුතු රසක් තියෙන චොක්ලට් රස නියමට එනවා. මේ පැන් රස නම් පොඩ්ඩක් අඩුයි. ඒක ෂේප්.
Have Nó sẽ mang chị. රසයි නේද? මේක අපි දෙමු මේකට 10න් 8ක්. මං කීයට 10න් 8ක් දෙමු. ඔකට දෙන්න බලන්න. 10න් 6ක් දෙන්න මේකට. මේකට 10න් 6යි මේකට 10න් 8යි. ඇත්තට මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක හොඳයි. මේ කාලා බලන්න වලත් අරගෙන ඔයා කාලාදී මට ඕක ගලවන්න ඉතින්. යන්නේ ඒක දාලා කරමු. ඒකද එහෙනම් අපි ඒ රිවිව් එකෙන් අපි දැනන්න අතර එනවා. බලමු අපි තවත් දවසක අලුත් රිවිව් එකක් කරගෙන ඔයකට එකතු වෙන්නම්. එහෙනම් guys අපි ගිහලා එන්නම්. Bye.